Hello. Hello. හෙලෝ මගේ යාළුවනේ ඔන්න අදත් මගේ හැපි ඩීටි channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි ෆිල්ම් එකක් බලන්න ආව යාළුවනේ. මේක පටන් ගන්න තව විනාඩි 15යි තියෙන්නේ. ඉතින් අපි පරක්කු වුණ නිසා දඩි බිඩිය හෝල් එක ඇතුළට ගියා. අම්මලත් ගෙදර ඇවිල්ලා හිටපු නිසා මට හිතුණා එයාලව ෆිල්ම් එකක් බලන්න එකයි යන්න ඕනේ කියලා. ඉතින් අපි පරක්කුයි කියලා හිතුවට පරක්කුම නෑ. දැන් තමයි ඔන්න ටිකට් කඩන්න ගත්තේ. අපි තමයි මුලින්ම ටිකට් ගත්තේ. ඉතින් යාළුවනේ අපි මොකද්ද බලන්න ආපු ෆිල්ම් එක කියලා දැනගන්න වගේම ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඉන්න වෙනවා. මම මොනවද එදා රැට හැදුවේ කියලා බලන්න. ඒක රසම රස රෙසිපි එකක්. වෙනකම්ම රැඳිලා ඉන්න වෙනවා. ඉතින් ඔන්න එදා වැඩි සෙනගක් හිටියේ අපි තමයි ඉස්සරහම වාඩි වුණේ. ඒක නිසා අපිට ෆිල්ම් එක ලස්සනට බලන්න පුළුවන් වුණා. ලකයි සිකයි දැකපු නිසා ඔයාලා දන්නවා අපි මොකද්ද මේ බලන්න ආවි කියලා. ඔව් අපි මේ ආවේ සුරදෙටුව මේක බලන්න. ඉතින් යාළුවනේ සුරදෙනේ ලස්සන ෆිල්ම් එකක්. ලකයි සිකයිලගේ ලස්සන වැඩක්. ඉතින් ෆිල්ම් හෝල් එක ඇතුලේ අපිට වීඩියෝ කරන්න බෑ යාළුවනේ. ඉතින් ඒක නිසා ඔයාලට චුට්ටි කොටසක්වත් අපිට පෙන්නන්න බෑ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. හරිම ලස්සන ෆිල්ම් එකක්. අපිත් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් යාළුවනේ මේ තියන්නේ ඉස්සර ෆිල්ම් හෝල් වල ෆිල්ම් පෙන්නපු මැෂින් එක. මේක තියන්නේ යාළුවනේ කළුතර මිරවයකේ ඕන කෙනෙක්ට මේක ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගියේ ප්ලාස්ටික් ෂොප් එකකට. මොකද මට ගෙදරට අවන්න බඩු වගේක් ගන්න තිබුණා. මෙතන ලස්සන මග්ස් වගේක් තුණා. දැක්කම පිස්සු හැදෙන යාළුවනේ. ඉතින් මට පිස්සු හැදෙනවා විතරක් නෙමෙයි අපේ අම්මා මේක ඇතුළට ගියාම යාළුවනේ යාව පැහැෙන වෙලාවක් යනකම් එළියට ගන්න අමාරුයි. තෝරනවා ඉවරයක් නැහැ. මේ දෙන්නටත් මේ වගේ තැන් වලට ආම හරියට වැඩ තියෙනවා. පේනවනේ. Let's go. ඊළඟට බුක් ෂොප් එකට යන්න තිබුණා. ඊට පස්සේ අපි ගෙදර ආවා. පේනවනේ යාළුවනේ කල්තර බෝධියේ රැට තියෙන ලස්සන. ඉතින් අපි ගෙදර එනකොට ගොඩන නිසා මමයි හස්බන්ඩ්ුයි ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න ගත්තා. ඉතින් ඔන්න තෙල් ටික රත් වුණාම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික අපි එකතු කරා. ඉතින් ඔන්න ඉඟුරු සුදු ලුණු වල සුවඳ එනකොට බිත්තර දෙකක් එකතු කරගන්න ඕනේ. මෙතන අපි කෑම හදන එක විතරයි යාළුවනේ වීඩියෝ කරේ. මොකද අපි ඉක්මනටම කෑම එක හැදුවා. බබාලව ඉක්මනින් නිදි කරවන්න ඕනද පහුවෙන්දා යාළුවට ඉස්කෝලේ. ඊට පස්සේ ආයි මෙන්න මේ විදිහට පොඩ්ඩක් හැඳි ගා ගන්න. ඊට පස්සේ කැරට් එකතු කරා. ඊළඟට කපාගත්ත ගෝවා ටික එකතු කරන්න. කපලා තියෙන ගෝවා නම් කෑලි ලොකු වැඩිලු. දර කෑලි වගේලු. මං ඉතින් කලබලයටනේ යාළුවනේ ගොපුවේ. ඔයාලා නම් හීනියට කපා ගන්න ඕනේ. ඉතින් මේ දැන් එකතු කරන්නේ අපි කලින් බැදගත්ත දැල්ලු මාළු ඉස්සෝ ටිකක්. ඉතින් ඒකේ වීඩියෝ කරන්න බැරි වුණා. මොකද අපි හදිස්සියෙම කෑම එක හදන්න ගාර ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ ඩාර්ක් සෝස් එකතු කරගන්න. මේක තමයි රහස්ම ඉන්ග්‍රීඩියන්ට්ස් එක. ඊළඟට ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ බත් එකතු කරගන්න. මේ විදියට ලීක්ස් ටිකකුත් එකතු කරගන්න. දැන් ඔක්කොම හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ.
හදලා ඉවර වෙලා මම කිචන් එක අස් කරන්න ගත්තා. කිචන් එක අස් කරලා අපි හදපු කෑම එක ප්ලේට් එකකට දාලා පෙන්නන්න චුට්ට වෙලාවක් ඉන්නලුවනේ. එතකන් වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් දරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අපි දෙන්න හදපු බත් එක කොහොමද යාළුවනේ? දැක්කම කන්න ආස හිතෙනවා ඇති දැන්. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. තවත් අලුත් රෙසිපි බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් මම ගිහින් එන්නම්. මම උෂා